ආයුබෝවන් දරුවනේ අද ICT4U වෙතින් තොරතුරු පද්ධතිය පිළිබඳ පාඩමේ තවත් කොටසක් රැගෙන එනවා ගුණාත්මක තොරතුරක තිබිය යුතු ලක්ෂණ. අපි ඒකට කියනවා characteristics of quality information. මෙතනදී ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් කියනකොට අපිට මෙන්න මේ කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අදාළ බව, අංග සම්පූර්ණ බව, නිර්වද්‍යතාවය, කාලීන බව සහ පිරිවැය අවම වීම. හොඳයි අපි බලමු දැන් ඒකට තියෙන නිදසුන් මොනවද කියලා. අදාළ බව කියන එකට මෙතනදී දීලා තියෙන නිදසුන තමයි පුද්ගලයෙකුගේ උසස්ම අධ්‍යාපන සුදුසුකම් දැක්වීමට අපිට පළවෙනි වසරේ ඉඳලා ලැබුව අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එතනදී අධ්‍යාපන සුදුසුකම් පිළිගන්න නම් උසස්ම අධ්‍යාපන සුදුසුකම තමයි ගන්න. ඔන්න ඒක අදාළ බවට තමයි දීලා තියෙන නිදසුන. ඊළඟ එක අංග සම්පූර්ණ බව කිව්වොත් එහෙම ඒක තියෙනවා. ඒ උදාහරණයක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් රටක ඒක පුද්ගල ආදායම ගණනය කිරීම සඳහා සුළු පිරිසකගේ තොරතුරු ලබා ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට මුළු රටේම තොරතුරු ගන්න ඕනේ. එහෙම වුණොත් මේක අසම්පූර්ණ තොරතුරක් සහ වැරදි තීරණයක් තමයි ලබා දෙන්නේ. තුන්වෙනි එක ගත්තොත් එහෙම නිර්වද්‍යතාවය ඒකේ දීලා තියෙන නිදසුන තමයි රෝගියෙකු පිළිබඳ වැරදි තොරතුරු වෛද්‍යවරයෙකුට ලබා දුන්නොත් ඒ රෝගියාට එතනදී හරියට ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ. එහෙනම් යාට අනුතරක් වෙන්නේ. එතකොට නිවැරදි බව කියන එකට තමයි මේ නිදසුන දීලා තියෙන්නේ. ඊළඟ එක තමයි කාලීන බව. කාලීන බව කියන්නේ මෙහෙමයි. තොරතුරු සෑම විටම යාවත් කාලීන වෙන්න ඕනේ. ඒතර අද දිනේ ලබා ගන්නා කාලගුණ වාර්තාව අපිට හෙට එක වළංගු වෙන්නේ නැහැ. එහෙනම් ඒක කාලීන බව නෙවෙයි. අන්තිම අවස්ථාව තමයි පිරිවැය අවම වීම. දැන් ඒකට දීලා තියෙන උදාහරණය තමයි ආයතනයක් ලාභීපීම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් කිරීමට පෙර රැස් කිරීමට බලාපොරොත්තු වන තොරතුරු වෙනුවෙන් අධික පිරිවැයක් දරන්නට සිදු වෙනවා. ඒතකොට මේක ආයතනයේ පාඩුව. එහෙම වුණොත් ඒක අපිට තොරතුරුක ලක්ෂණයක් විදිහට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේ වගේ දේවල් වලට තවත් ගොඩාක් දේවල් අපිට A level ICT කරනකොට එහෙම අපිට කතා කරන්න පුළුවන්. නමුත් දැන් 10 ශ්‍රේණියේදී අපි මෙන්න මේ වගේ තොරතුරු ටිකක් දෙනවා ගුණාත්මක තොරතුරක ලක්ෂණ කියන කොටස. හොඳයි අපි බලමු මේකේ ඉංග්‍රීසි ටර්ම් එක quality of information. Relevancy, completeness, accuracy, timeliness and cost effectiveness. Right. Now these are the examples. First one, relevancy. It is not needed to submit all the academic information from Grade 1 awards when the requirement is to submit only the highest educational qualification. Now this is the relevancy. Next one, completeness. Taking information from only a small group of people in order to arrive at the PCI, mean per capita income, of a country is not sufficient. Incomplete information could lead to drawing wrong conclusions. Right, now this is the example of that, the completeness. Accuracy. If a doctor gets wrong information about the patient's health, it could be harmful to the patient. Right, next one, timeliness. The information must always be updated. Today's weather report may not be suitable to decide on tomorrow's weather. Now this is the example of timeliness. Last one, cost effectiveness. If an organization spends money more than the profit to collect some information in order to increase profits, it would be a business loss to the organization. Right, now these are the examples of quality of information. හොඳයි ඔබ තවදුරටත් ICT4U සමග රැඳී සිටින්න තවත් මෙවැනිම වීඩියෝ එකකින් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් සුබ දවසක්.